අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි තමිල් අය අතර ගොඩාක් ප්‍රසිද්ධ කාඩමන් ටී එකක් හදලා බලමුද? පොඩි දේවල් ටිකක් තමයි අපිට ඕන වෙන්නේ මේක හදන්න. අපි බලමු මොනවද ඕන කියලා. අපිට ඕන එනසල් ඇට ටිකක්, තේ කොළ, fresh milk ඕන. fresh milk නැත්නම් අපිට පිටිකිරිත් ගන්න පුළුවන් ඒකට. fresh milk ගන්නවා නම් ගොඩාක් රසයි. තව සීනි. හරි, අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සරලාම අපි එනසල් ටික මේ විදිහට තලා ගන්න ඕන හොඳට. දැන් භාජනයකට වතුර ටිකක් අරන් ඒ ටික ලිපේ තියා ගන්නවා. වතුර ටික මේ වගේ පැහිගෙන එනකොට අපි එනසල් ටික එකට එකතු කරගන්නවා. ඒ ටික ටිකක් වෙලා තැම්බෙන්න තියාගන්නවා. දැන් හරි හොඳ සුවඳකුත් එනවා මේක තැම්බීගෙන එනකොට. දැන් අපි මේකට තේ කොළ දාගන්නවා. තේ කොළ මම ඇඳි දෙකක්ම දාගන්නවා. හොඳ පාටක් තියෙනවා එතකොට ලස්සනයි. කහට බොණ්ඩ කැමති නැති කෙනෙක් නම් ටිකක් අඩුවෙන් අපිට තේ කොළ දාගන්න පුළුවන්. දැන් තේ කොළ ටිකත් හොඳට පාට එනකන් තියාගන්නවා. දැන් තේ කොළ ටිකත් හොඳට පැහිලා මේ වෙලාවේ අපි fresh milk නැත්නම් අපි පිටිකිරි වලින් හදාගත්ත කිරි එක එකතු කරගන්නවා. ඒකටම අපි සීනි අවශ්‍ය ප්‍රමාණය දාගන්නවා. මම සීනි හඳි දෙකක් දාගත්තා. සීනි අඩුවෙන් බොන්න කැමති කෙනෙක් නම් එයාට සීනි අඩුවෙන් දාගන්න පුළුවන්. දැන් මේක අපි හොඳට හැඳි ගාලා උතුරනකන් තියාගන්න ඕන. දැන් හරි කිරි එක හොඳට උතුරවාගෙන එනවා. තේ කොළ වල පාටත් මික්ස් වෙලා දැන් ලස්සන පාටක් තියෙනවා හොඳ. ඒ වගේම තමයි මේ වෙලාවේ ගොඩාක් සුවඳයි. දැන් අපි තේ එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක පෙරා ගන්න ඕන කෝප් එකට. හරි, දැන් අපි කාඩමම් ටී එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ රස බලන්න. ඉතින් ගෙදරට එන කෙනෙකුට උනත් හදලා දෙන්න පුළුවන්. හරිම රසයි. එක පාරක් හරි මේක හදලා බලන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.